හරිද? විභාග ශාලාවේ ඉතින් ඔය එහෙම මෙහෙම අතිනවා නම් හස්ත සංඥා වලින් එකට කීයද? අර හස්ත සංඥා වලින් පෙන්න ගන්නවා අපි පේපර් එකේ කොටස් 3යි. ඒක දන්නවද? ලොකු දෙයක්. ඒක දන්නවනම්. පේපර් එකේ කොටස් 3යි, පැය 5යි, MCQ ඉරිගහන ප්‍රශ්න 40ට පැයයි, දෙක කොටසට පැය 2යි, සාහිත්‍ය කොටසට පැය 2යි. හරිද? එහෙම තමයි වෙන්නේ. එතකොට ඔයාට MCQ ඉරිගහන ප්‍රශ්න ටිකත් මේ දෙක පත්‍රයේ කියන එකත් දෙකම එකට කරලා පැය 3ක පේපර් එකක් විදියට හම්බ වෙනවා. ඊට පස්සේ බත් කාලේ එහෙම තමයි පුතේ ඊළඟට සාහිත්‍ය පේපර් එක කෙලවන්න දෙන්නේ. හරිද? කාප ටික වම ආරම්භ වෙනවා ඊට පස්සේ. හරිද? හරියට කලේ නැත්තු. එතකොට ඕකේ අර MCQ ටික නම් පුතේ මම දන්නවා ඔබ 10 20 ගණන්ලා හරි කණා ගහ ගන්න. හරිද? විභාග ශාලාවේ ඉතින් ඔය එහෙම මෙහෙන් අතරින් පතර එකෙන් දෙන්නෙක් ඉන්නවා නම් හස්ත සංඥා වලින් එකට කීයද? එතකොට අර එහෙම ඉතින් හස්ත සංඥා වලින් පෙන්න ගන්නවා අපි දන්නවා ඉතින් වැඩි. හරිද? හැබැයි සිංහල පේපර් එකේ මේ දෙවෙනි පත්‍රයේදී අපිට ඒ වගේ වැඩ කරන්න බැහැ. හේතුව තමයි රචනාව ලියන්න තියෙනවා. දැන් රචනාව ලියන්කෝ කොපි කරන්න කොහොමද රචනාව? රචනාව කොපි කරන්න තියෙන්නේ ඉස්සරහේ කා ලියලා තියෙන එක අග්ගල මේ පැත්තට දැම්මහම කොලේ බලාගෙන ලියනවා. හරිද? ඌ වැරදි ගන්න ලියලා තියෙන්නේ උඩත් ලකුණු නැහැ, තොටත් ලකුණු නැහැ. හරිද? මෝඩ වැඩ කරන්න එපා. හරි? මොකද ඔය කොපි කරනවා කියන එක සාර්ථක දෙයක් නෙවෙයි. හොඳයි. කොපි කරනවා කියන එක විභාගෙට සාර්ථක දෙයක් නෙවෙයි. ගොඩක් දුරට මම කියන්නේ. සාර්ථක නැත්තේමත් නැහැ. ඒක තියෙනවා. අහු වුණොත් වැඩි අනාතයි. මම කියන්නේ ඒක නෙවෙයි කොපි කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. කොපි කරන එක සාර්ථක නැති වෙන්න හේතුව තමයි පුතේ නිකන් ඔබ කල්පනා කරපන් උගත් එක්ක විභාගෙදි වාඩි වෙන්න ලංකාවේ පළවෙනියා නෙවෙයි. ඒ 9 ගන්න එකෙක් නෙවෙයිනේ ගොඩක් දුරට වාඩි වෙන්නේ උඹේ ළඟ. උඹේ ළඟ වාඩි වෙන්නේ උඹත් එක්කම පිස්සු කෙලපු අර මරි මොංගල් යාළුවා. හරිද? උන් එක්ක තමයි පුතේ උඹට විභාගෙ ලියන්නේ. ඌත් එක කෙලපු පිස්සු ඇටියට උගෙන් කොපි කරන්න උඹට මොන තරම් පිස්සුවක් තියෙනවද කල්පනා කරපන්. හරිද? ඇයි බං ආයි වැඩක් නැහැනේ කතා කරලා නන්නත්තරයි නේද? අන්න ඒ වගේ මොහොත තමයි පුතේ දෙන්න මූණෙන් මූණ බලාගෙන සින්දුවක් ප්ලේ කරන්නේ මොකද්ද? අපි ආසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු ආමුදුරු ඉවරයි. හරිද? ඒ හින්දා විභාගෙදි ගිහින් නන්නත්තර වෙන්නේ නැතුව හරියට පේපර් වලට උත්තර ලියන්න ඕනේ. හරිද? දැන් මේ වාරෙදි මම දන්නවා ඔයාලගේ ලකුණු මට්ටම යම් තාක් මට්ටමකට වැඩි වෙලා ඉන්නේ. සමහර ළමයින්ට ලකුණු 70 පාට වැඩි වෙලා ජීවිතේටම පළවෙනි වතාවට. අර සමහර ළමයින් ජීවිතේටම පළවෙනි වතාවට මේ පාර පේපර් එකට ලකුණු 70 පාට වඩා වැඩි. ඌ වෙන අභිමාණයෙන් ඉන්නේ. ඔන්න බලහන් ඔය අභිමාණයෙන් ඉන්නේ. ඌ ඊළඟ පාර ලකුණු 74ක් වගේ කරගෙන බීවක් කරගන්න. ඒ හින්දා අභිමාණයෙන් ඉන්න එපා කිසිම වෙලාවක. ඔයාගේ ඔය ලකුණු මට්ටම විචලනය වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. හරි වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා නිතර වැඩ කරන්න, නිතර පාඩම් කරන්න.